ඔයාලට කොහොමද ඉතින්? සුබ දවසක් වේවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ විශේෂිත වූ මාතෘකාවක් ගැන. ඒකට කියන්නේ අපි ස්මාර්ට් කැප්සූල් කියලා. ඇත්තටම කියනවා නම් මෙම ස්මාර්ට් කැප්සූල් එක භාවිතයෙන් පිට පුළුවන් ශරීර අභ්‍යන්තරයේ තියෙන නොයෙකුත් දේවල්. ඒ කියන්නේ ශරීර අභ්‍යන්තරයේ ටෙම්පරේචර් එක, pH අගය, කෙමිකල් කොම්පොසිෂන් එක, ඒ වගේම තමයි තව ශරීර අභ්‍යන්තරයේ තියෙන නොයෙකුත් රෝග, පිළිකා, ගෙඩි තුවාල වගේ දේවල් මෙම ස්මාර්ට් කැප්සූල් එකට ඩිටෙක්ට් කරගෙන ඒවා එළියට සම්ප්‍රේෂණය කිරීමේ, කියන්නේ ට්‍රාන්ස්මිට් කිරීමේ හැකියාවක් මෙම කැප්සූල් එකට තියෙනවා. ඊට පස්සේ එළියට ට්‍රාන්ස්මිට් කරාට පස්සේ ෆෝන් එකක් හරි ලැප්ටොප් එකක් හරි මොකක් හරි ස්මාර්ට් ඩිවයිස් එක ඒකේ තොරතුරු ටික ඩිස්ප්ලේ වෙනවා. මෙම තොරතුරු සම්ප්‍රේෂණය වෙන්නේ වයර්ලස්. ඒ කියන්නේ RF සිග්නල් එකක් හරියට හරි Wi-Fi හරි Bluetooth හරි මොකක් හරි සිග්නල් එකක් හරහා තමයි මේවා එළියට ට්‍රාන්ස්මිට් වෙන්නේ. ඔයගොල්ලෝ නිකමට හිතන්න දැන් මේ වගේ මේ තියෙන මේ වගේ ස්මාර්ට් කැප්සූල් කීපයක්. දැන් මේ ස්මාර්ට් කැප්සූල් එක කියන්නේ ඉන්ජෙස්ටිබල් සෙන්සර් එක අපි වතුරත් එක්ක බොනවා. බීවට පස්සේ මේ සෙන්සර් එක ඩයිජෙස්ටිං සිස්ටම් එක හරහා අපේ බඩට යනවා. ඒ කියන්නේ ආමාශයට යනවා. ඊට පස්සේ ආමාශයේ තියෙන නොයෙකුත් තොරතුරු මම අර කලින් කිව්වා වගේ ටෙම්පරේචර් එක, pH අගය, කෙමිකල් කොම්පොසිෂන් එක මේ ස්මාර්ට් කැප්සූල් එකෙන් ඩිටෙක්ට් කරගෙන ඒවා එළියට සම්ප්‍රේෂණය කරගන්න. ඊට පස්සේ අන්තිමට මොකද වෙන්නේ? කුඩා බඩවැල, මහා බඩවැල හරහා අදෝ මාර්ගයෙන් ඒක එළියට එනවා. ඉතින් මේ ගමනාන්තය දක්වා මේකට පැය 6ක් 7ක් 8ක් විතර කාලයක් යනවා. ඉතින් මේ කාලය තුල නොයෙකුත් තොරතුරු අපිට මේ ස්මාර්ට් කැප්සූල් එක හරහා එළියට ලබා ගන්න පුළුවන්. හරි. අපි දැන් තවදුරටත් මේ වීඩියෝ එකේ ඉස්සරහට කතා කරන්න මත්තෙන් අපි අදටත් මේ ලෝකේ මේ ස්මාර්ට් කැප්සූල් භාවිතා වෙනවා. ලෝකේ නොයෙකුත් දියුණු රටවල් වල භාවිතා වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ තියෙන කාර්යබහුලකමත් එක්ක ඒගොල්ලන්ට නිතර දෙවේලේ හොස්පිටල් ගානේ රස්තියාදු වෙන්න බෑ. ඒකින්ද ඒගොල්ලෝ භාවිතා කරනවා මේ වගේ ස්මාර්ට් ඉන්ජෙස්ටිබල් සෙන්සර් එකක් ඒගොල්ලන්ගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන නොයෙකුත් දේවල් විශ්ලේෂණය කරගන්න. ඉතින් අපි බලමු දැනටම ලෝකේ තියෙන අපි මේ වගේ ස්මාර්ට් සෙන්සර් එකක් කොහොමද වැඩ කරන්නේ, ඒගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ කියලා. හරි. දැන් ඕගොල්ලෝ අර වීඩියෝ එක බැලුවානේ. දැන් මේ වීඩියෝ එකේ තියෙන ඉන්ජෙස්ටිබල් සෙන්සර් එක තමයි මේ තියෙන්නේ. දැන් මේකේ ඕගොල්ලන්ට පේනවා ඇති විවිධාකාර සෙන්සර්ස් තියෙනවා. දැන් ගෑස් සෙන්සර් එක තියෙනවා, ටෙම්පරේචර් සෙන්සර් එක තියෙනවා. ඊට පස්සේ බැටරිස් තියෙනවා, තව මෙම්බ්‍රන්ස් තියෙනවා, වයර්ලස් ට්‍රාන්ස්මිටර් එක තියෙනවා, මයික්‍රෝ කන්ට්‍රෝල් තියෙනවා, නොයෙකුත් දේවල් තියෙනවා. විශේෂයෙන්ම මේකේ බැටරිස් තියෙනවා. මොකද මේ සෙන්සර් එකේ මේ ඇතුලේ අභ්‍යන්තර තියෙන පරිපථ වැඩ කරන්න විදුලිය එපා. ඒකින්ද මේගොල්ලෝ මේකට භාවිතා කරලා තියෙන්නේ බැටරිස්. ඇත්තටම මේකේ බැටරිස් තුනක් තියෙනවා. කොයින් සෙල්, පොඩි කොයින් සෙල් බැටරිස් තුනක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ බැටරිස් භාවිතා කරාට පස්සේ මෙම ඉන්ජෙස්ටිබල් සෙන්සර් එකේ බර වැඩි වෙනවා, weight එක වැඩි වෙනවා. ඒ වගේම තමයි මේකේ size එකත් වැඩි වෙනවා. බැටරි size එකත් include අපි කියන්නේ ඒකට එනවනේ. ඒ වගේම තමයි දැන් මේ බැටරිස් බොහෝ වෙලාවට toxic. ඒ කියන්නේ විස සහිතයි. ඉතින් ওই වගේ කාරණා හින්දා මේ ඉන්ජෙස්ටිබල් සෙන්සර්ස් සඳහා බැටරි භාවිතා කිරීම එච්චරම හොඳ නැහැ. දැන් මේකට සොලියුෂන් එකක් වශයෙන් මමත් මගේ රිසර්ච් ගෲප් එකත් අපි ඉදිරිපත් කරා එනර්ජි හාවස්ටිං ටෙක්නික් එකක්. කොහොමද අපේ මේ ටැබ්ලට් එක අපි බීවට පස්සේ මිනිස් ශරීර අභ්‍යන්තරයේ තියෙන දේවල්ම භාවිතා කරලා කොහොමද මේ සෙන්සර්ස් වලට මේ බැටරි යූස් කරන්නේ නැතුව එනර්ජි පවර් එක ගන්න කියලා. දැන් ඔයගොල්ලන්ට පුදුම හිතනවා. ශරීර අභ්‍යන්තරේ ඒවා කිව්වම අපි බලමු.
දැන් මේක තමයි ජර්නල් ආටිකල් එක අපි මේ සම්බන්ධව පබ්ලිෂ් කරපු. දැන් මේ ජර්නල් ආටිකල් එකේ හැටියට තියෙන්නේ 16.8 nanowatt ultra low power energy harvester IC for tiny ingestible sensors sustained by biogalvanic energy source. දැන් අපි මේකට යූස් කරන්නේ බැටරිස් නෙමෙයි බයෝගැල්වනික් එනර්ජි සෝස් එක. ඒ වගේම තමයි දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මගේ එනර්ජි හාර්වෙස්ටිං IC එකට වැඩ කරන්න ඕන කරන පව එක තමයි මේ තියෙන්නේ. බලන්නකො දැන් මේකේ තියෙන්නේ 16.8 නැනෝවොට්. මේ කියන්නේ 16.8 වැඩි කිරීම 10 ඍණ 9 වෙනි බලයක් වොට් කියන ඊටාම කුඩා. ඒක ගණන් ගන්නවත් බැරි නිග්ලිජිබල් එකක් තමයි මේ සර්කිට් එක වැඩ කරන්න ඕන වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට හිතනවා ඇති දැන් අපි කඩෙන් මොකක් හරි සර්කිට් එකක් ගත්තාම උදාහරණයක් විදිහට බූස්ට් කන්වර්ටර් එකක් හරි බක් කන්වර්ටර් එකක් හරි ගත්තාම ඒ සර්කිට් එකේ පවර් කන්සප්ෂන් එකක් තියෙනවනේ. ඒ සර්කිට් එකේ පවර් කන්සප්ෂන් එක මේ වැලියු එකට සාපේක්ෂව ඉහළා ගියා. හිතන්නකෝ මයික්‍රෝවොට් එකක් කන්සියුම් කරා කියලා. ඒත් මයික්‍රෝවොට් එකක් කියන්නේ නැනෝවොට් 1000න්නේ. ඒ කියන්නේ තෙන පොඩි අගයක් මේ අගය. ඒකට සාපේක්ෂව. ඒකට සාපේක්ෂව මේකට ඇත්තටම පවර් එකක් ඕනේ නෑ වගේ. නිකම් වැඩ කරනවා වගේ. මොකද ඊටාම කුඩා පවර් එකක් හින්දා. මේ පවර් එක එන්නේ කොහෙන්ද? මේ කියන්නේ මේ චූටි පවර් එකෙන් උනත් මේ සර්කිට් එක වැඩ කරන්නේ කොහොමද? අපි මේ සර්කිට් එක මේ හදලා තියෙන්නේ අර කඩේ ගන්න ට්‍රාන්සිස්ටර්ස් IC රෙසිස්ටර්ස් වලින් නෙමෙයි. මේක හදලා තියෙන්නේ අපි වෙනම IC එකක් හදලා තියෙනවා, ෆැබ්‍රිකේට් කරලා තියෙනවා. හරි අපි බලමුකෝ ඉස්සරහට. දැන් මේ තියෙන්නේ ඒ IC එක. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ IC එක මම තමයි මේ IC එක ඩිසයින් කරේ, ෆැබ්‍රිකේට් සහ සිමියුලේෂන් සේරම කරේ මං විසින්. ඉතින් දැන් මේ IC එක තමයි අර චූටි පවර් එකෙන් වැඩ කරන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ IC එකේ ඒරියා එක. බලන්නකෝ. ඒරියා එක තියෙන්නේ දැන් මේ IC එකේ මේක ලෙන්ත් එක දිග කියලා ගත්තොත් 1067යි මයික්‍රෝමීටර්. ඒ කියන්නේ මිලිමීටරයක් විතර සයිස් එකක් තමයි දිග තියෙන්නේ. එතකොට මේකේ පළල උස තියෙන්නේ මිලිමීටරයකටත් අඩුයි. 417යි මයික්‍රෝමීටර්. එතකොට මේකේ ඒරියා එක වර්ග මිලිමීටරයකට වඩා පොඩි ප්‍රමාණයක් තමයි මේ සම්පූර්ණ IC එකටම ඕන වෙන්නේ. වර්ග මිලිමීටර් එකකටත් වඩා පොඩි කොමුණයි. ඒ කියන්නේ මේ IC එක හරියම පොඩි. ඇහැටවත් පේනවා නොපෙනෙනවා වගේ සයිස් එකක් තමයි මේ IC එකේ තියෙන්නේ. ඉතින් මේ IC එක එච්චර පොඩි වුණත් මේක ඇතුලේ ට්‍රාන්සිස්ටර්ස් 5000කට වැඩියෙන් තියෙනවා. මේක ට්‍රාන්සිස්ටර් කිව්වම මේක මේ IC එක ෆැබ්‍රිකේට් කරලා තියෙන CMOS process. ඒකට අපි කියන්නේ 180 නැනෝමීටර් CMOS process වලින් තමයි මේක ෆැබ්‍රිකේට් කරලා තියෙන්නේ. ඉතින් එහෙම ට්‍රාන්සිස්ටර්ස් 5000කට වැඩියෙන් තියෙනවා. ඉතින් මේ IC එක හදලා මේ IC එකෙන් තමයි මේ ඇඟ ඇතුලේ තියෙන අපි දේවල්, ඒ කියන්නේ ඇඟ ඇතුලේ තියෙන දේවල් කිව්වහම මේක එකට අපි කියන්නේ මේ ગેස්ට්‍රික් ජූස් කියලා තමයි කියන්නේ. කියන්නේ ඇඟ ඇතුලේ තියෙන ආමාශය ඇතුලේ තියෙන දේවල්. කැම කෑවට පස්සේ දැන් ওই ගෑස් කියලා උඩට එන්නේ HCl නේ. එතකොට HCl තියෙනවා, KCl තියෙනවා, සෝඩියම් ක්ලෝරයිඩ්, වතුර H2O. දැන් ඕකට තමයි කියන්නේ ગેස්ට්‍රික් ජූස් කියලා. මේ ગેස්ට්‍රික් ජූස් එක හරියට නිකන් බයෝගැල්වනික් සෝස් එකක් වගේ. මේක ආම්ලිකයිනේ. ඉතින් මේකට අපිට පුළුවන් අපි මොකක් හරි ඉලෙක්ට්‍රෝඩ දෙකක් මේකේ ගිල්ලුවාම ගෑස්ට්‍රික් ජූස් එකේ අපිට පුළුවන් විදුලියක් නිපදවන්න. දැන් මේකට මේ මම එක්ස්පෙරිමන්ට් කරන්න ගත්ත ඉලෙක්ට්‍රෝඩ දෙක තමයි මේ තියෙන්නේ. කොපර් එකයි සින්ක් එකයි. ඔයගොල්ලන්ට පුළුවන් ගොඩාක් සේෆ්ටි වෙන්න ගෝල්ඩ්, ප්ලැටිනම් වගේ ඒවා ගන්න. ඉතින් දැන් මේකේ බලන්නකො දැන් මේකේ සයිස් එක මිලිමීටර් දෙකක් විතර චූටි ඉලෙක්ට්‍රෝඩ දෙකක් තමයි යූස් කරන්නේ. මොකද ඉලෙක්ට්‍රෝඩ ලොකු වෙන්න බෑනේ. මොකද මේක ටැබ්ලට් එකේ පිටත මේක ඉම්ප්ලිමන්ට් කරන්න බෑ, මවුන්ට් කරන්න බෑ. එතකොට මේ ඉලෙක්ට්‍රෝඩ දෙක පොඩි වෙන්න ඕන. දැන් මේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් තමයි මම යූස් කරලා තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝඩ දෙක යූස් කරලා ગેස්ට්‍රික් ජූස් වලින් එන විදුලියෙන් තමයි එන පවර් එකෙන් තමයි මේ සර්කිට් එක හරහා අපි පවර් එක මැනේජ් කරලා අර සෙන්සර් සර්කිට් රන් කරන්නේ. රන් කරලා ඊට පස්සේ අවුට්පුට් වෝල්ටේජ් එක කැප් එක ඇකියුමුලේට් කරලා තමයි සිග්නල් ට්‍රාන්ස්මිට් කරන වැඩේ කරන්නේ. හරි අපි බලමු තව ටිකක් සර්කිට් ඩීටේල්ස් ඉස්සරහට සාකච්ඡා කරමු. ඒ සාකච්ඡා කරන්න මත්තෙන් දැන් ඕගොල්ලන්ට හිතනවා දැන් මේ සර්කිට් එක මේ IC එක විතරනේ මම පෙන්නුවේ. දැන් මේ IC එක ටැබ්ලට් එක ඇතුලේ මවුන්ට් කරන්නේ කොහොමද කියලා තමයි මේ තියෙන්නේ. දැන් මේ IC එක තියෙනවා. ඒක මෙතන අපි මවුන්ට් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා වයර්ලස් ඇන්ටනාව, ලූප් ඇන්ටනා කියලා කියන්නේ ඇන්ටනාව තියෙනවා. මේක තමයි දැන් ටැබ්ලට් එක ඇතුලේ අපි සෙට් කරන්නේ. දැන් මේකේ පළල තියෙන්නේ මිලිමීටර 7.5යි. සෙන්ටිමීටර වඩා අඩුයි.
ඒතර මේකේ දිග තියෙන්නේ මිලිමීටර 16.4. ඒ කියන්නේ සෙන්ටිමීටර 1.5ක් වගේ. දැන් මේකේ බලන්නකො මේ අපේ චූටි ඇඟිල්ලක් උඩනේ මේක තියන් ඉන්නේ. ඒක ඇඟිල්ලක් උඩ තියන්න පුළුවන් කියන්නේ මේක පොඩි. දැන් මෙහෙම හදලා එක ටැබ්ලට් කියන්නේ අර ඒකේ ආවරණය ඇතුළට දාලා සෙන්සර්ස් සෙට් කරලා ඊට පස්සේ අපිට මේක කෙලින්ම මිනිස්සෙකුට මේක බොන්න දෙන්න බෑ. මොකද මේවා ටෙස්ටිං මට්ටමේනේ තියෙන්නේ. එතකොට අපිට හියුමන් සබ්ජෙක්ට් එකක් ගන්න බෑ. ඊට පස්සේ අපිට තෝරගන්න වෙන්නේ එකම දේ තමයි අසරණ ඌරෙකුට තමයි අපි මේක හැපෙන්නේ නැති වෙන්න කණ්ඩ දීලා එයාගේ බඩ ඇතුලේදී එනර්ජි හාවස් කරගෙන සිග්නල් එකක් එනවාද කියලා බලන්නේ. මේ ඌරගේ තියෙනවානේ ඩයිජෙස්ටිව් සිස්ටම් එකක්. ඒක ඇතුලේදී මේකේ ඌරගේ ශරීරය ඇතුලේ විවිධාකාර දේවල් තියෙනවානේ. ඉතින් ඒව හරහා ඒක බයෝගැලනි සෝස් එකක් විතර වැඩ කරලා ඒකෙන් හම්බෙන්න පොඩි වෝල්ටේජ් එකෙන් එන පවර් එක මැනේජ් කරලා සර්කිට් එක හරහා කැප් එක ඇකියුමුලේට් කරලා තමයි සිග්නල් එකක් විතර එළියට දෙන්නේ. දැන් එහෙම කරන රූප සටහන තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. දැන් ඊට පස්සේ දැන් අපි බලමු පොඩ්ඩක් ඒ සර්කිට් එක. දැන් අර මම ඔයගොල්ලන්ට පෙන්නපු එනර්ජි හාවස්ටිං සර්කිට් එක ඒ මොනවද තියෙන්නේ කියලා. දැන් මේක තමයි එනර්ජි හාවස්ටිං කරන සර්කිට් එක. මේකට බූස්ට් කන්වර්ටරයක් තියෙන්නේ මේකේ. ඒ බූස්ට් කන්වර්ටරේ තියෙන ප්‍රධාන සාධක ටික තමයි මේ තියෙන්නේ. මේකේ තියෙනවා MPPT zero current sensing, voltage detector, ඊට පස්සේ OPC output power controller, LDO එහෙම එක එක දේවල් තියෙනවා. ඒතකොට MPPT කියන්නේ maximum power point tracking. දැන් ඕගොල්ලොත් එක මම ඉස්සරහට කතා කරන්න ඒ energy harvesting application වල නැතුවම බැරි දෙයක් තමයි maximum power point tracking with zero current sensing. ඔය දෙක නැත්තම් අපිට energy harvest කරන්න හරිය අමාරුයි. මොකද energy waste වෙනවා. මේ දෙක නැත්තම්. දැන් මේ තියෙන්නේ අපි දැන් මේ harvesting කරන circuit එක IC එකෙන් ගත්ත real measurement result. දැන් මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති බයෝගැලනි සෝස් එකේ ඉන්පුට් වෝල්ටේජ් එක මිලිවෝල්ට් 20ක් වෙද්දි මේකේ අවුට්පුට් එක අපිට ලබා දෙන්න පුළුවන් 1.8ක් බලන්න ඕනේ. මිලිවෝල්ට් 20කින් අවුට්පුට් වෝල්ටේජ් එක 1.8ක් ලැබෙනවා. බලන්න ගේන් එක මිලිවෝල්ට් 20කින් මිලිවෝල්ට් 1800ක ගේන් එකක් අපිට හම්බ වෙනවා. කියන්නේ මේක මේ ගානට වැඩි වෙනවා. මොකද බූස්ට් කන්වර්ටර් යන්නේ. නමුත් දැන් මේකේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මිලිවෝල්ට් 20කින් කොහොමද මේක ඉනිෂියේට් උනේ කියලා. නමුත් අපි මේකට යූස් කරන ටෙක්නික් එක තමයි අපි මේ RF සිග්නල් එකක් යූස් කරලා තමයි මේකේ මේ සර්කිට් එක ඉනිෂියේට් කරන්නේ. මොකද මේක සර්කිට් වැඩ කරන්න මුලින් VDD කියන්නේ මේක සප්ලයි වෝල්ටේජ් එකක් ඕනනේ. මිලිවෝල්ට් 20කින් ඒක කරන්න බෑනේ. ඉතින් අපි මේකට ඒක යූස් කරන්නේ RF සිග්නල්. RF සිග්නල් එකකින් මේ සර්කිට් එක ඉනිෂියේට් වුණාට පස්සේ මේ මිලිවෝල්ට් 20කින් මේ මුළු සර්කිට් එකම සස්ටේන් වෙන්න පුළුවන්. මේ අවුට්පුට් එක ආයේ ෆීඩ්බැක් කරනවා සර්කිට් එකට. මෙහෙම කරලා මේක සස්ටේන් වෙන්න පුළුවන්. වැඩ කරගෙන යන්න පුළුවන්. එතකොට මේ වැඩ කරගෙන යනකොට මේ සෙන්සර්ස් වර්ග තියෙනවා. ඊළඟට බයෝමෙඩිකල් සෙන්සර් සර්කිට් එකෙන් මේ සෙන්සර්ස් වල ක්‍රියාකාරීත්වය හඳුනාගෙන RF සිග්නල් එක RF බ්ලොක් එකෙන් දෙන සිග්නල් එක හරහා එළියට සම්ප්‍රේෂණය කරනවා. එතකොට දැන් මේකේ බැටරියක් නැහැ. දැන් මේකේ V-BAT කියලා තිබ්බට මෙතන තියෙන්නේ මේ සුපර් කැප් එක. ඒක තමයි බැටරියක් විදිහට වැඩ කරන්නේ. මේකෙන් එන පවර් එක බූස්ට් සර්කිට් එකෙන් කළමනාකරණය කරලා ඒක අපි මේක ඇකියුමුලේට් කරලා තමයි මෙයා වැඩ කරන්නේ. දැන් මේ තියෙන්නේ මේ අපේ දැන් මේ බයෝගැලනි සෝස් එකෙන් ලැබෙන පවර් එක කළමනාකරණය වුණාට පස්සේ මේකේ අවුට්පුට් පවර් එක කොහොමද ලැබෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අවුට්පුට් පවර් එක ඊටාම පොඩි යගයක් නැනෝ වොට් තියෙන මේ නැනෝ උඩ්පරිම පවර් එක නැනෝ වොට් 750. පවර් මේක 100ක් විතර. දැන් නැනෝ වොට් 750ක පවර් එකක් හැන්ඩල් කරන්න තමයි අපි දැන් මේ සර්කිට් එක හදලා තියෙන්නේ. මොකද සර්කිට් එක කන්සියුම් කරන්නේ නැනෝ වොට් 16.0 ගාණක්. ඒකෝට ඇති මේකෙන් 750න් 16 ගාණක් ගියොත් ඒ තුරු ටික අවුට්පුට් එකට හම්බ වෙනවා. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ එෆිෂියන්සි එක. දැක්කද? දැන් මේ තියෙන්නේ දැන් වෝල්ටේජ් එක වෙනස් වෙනකොට එෆිෂියන්සි කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. පොඩි වෝල්ටේජ් එක 20 ඉඳන් 100ට එනකන් තියෙනවා. මිලිවෝල්ට් හොඳේ. මිලිවෝල්ට් රේන්ජ් එකේ යද්දි මෙතන තමයි මැක්සිමම් එෆිෂියන්සි එක තියෙන්නේ. ඒක 100ට 70කට වැඩියෙන් අපිට හම්බෙලා තියෙනවා මේ 80ක් 100ක් අතර රේන්ජ් එකේදී. 100ට 70කට වැඩියෙන් හම්බෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ බයෝගැලනික් සෝස් එකෙන් ලැබිලා තියෙන චූටි වෝල්ටේජ් එක 80ක් විතර. ඒ 80 මිලිවෝල්ට් 80ක් අපි 1.8කට විතර වැඩි කරලා ඒකේ එෆිෂියන්සි එක 170ට වඩා අපි අරන් තියෙනවා. බලන්න දැන් මේ වගේ දේවල් කවදාවත් කොහොමවත් අපිට ඩිස්ක්‍රීට් කොම්පොනන්ට් ඒ කියන්නේ කඩෙන් ට්‍රාන්සිස්ටර්ස් IC කැපැසිටර්ස් අනම්මනම් අරගෙන මේ වගේ එකක් අපිට කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි කඩෙන් ගන්න කොම්පොනන්ට් ට්‍රාන්සිස්ටර්ස් ICs වල පවර් කන්සප්ෂන් එකම මේකේ සර්කිට් එක වැඩ කරන්න තියෙන පවර් එක කියන්නේ මේ බයෝගැලනි සෝස් එකෙන් එන පවර් එකටත් වඩා හෙන්න වැඩි යගයක් තියෙනවා. එතකොට අපි
ඒ වගේ කඩෙන් ගන්න components use කරලා මේම circuit එකක් හදලා බයෝගැලනි source එකට සම්බන්ධ කරොත් output එකක් ගන්න බෑ. එහෙම හොඳ output එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම අපි මේ වගේ IC එකක් implement කරන්නම වෙනවා. මොකද මේ IC එකේ power consumption එක ඉතාම අඩුයි. හරි. දැන් ඕගොල්ලන්ට තේරුණානේ. දැන් කලින් කට්ටිය batteries use කරලා අපි මේ biogalvanic source එක use කරන්නේ නැතුව batteries use කරලා තමයි මේ ingestible sensor එක හදලා තියෙන්නේ. ඊළඟට අපි propose කරා මාත් මගේ research group එකත් අපි propose කරා මේ batteries use කරන්නේ නැතුව බඩ ඇතුලේදීම කියන්නේ ශරීරය ඇතුලේදීම තියෙන gastritis juice එක use කරලා energy harvest කරගෙන කොහොමද ඒ ඇඟ ඇතුලේ තියෙන විවිධාකාර information එළියට transmit කරන්න කියලා. මම හිතනවා දැන් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා අවසන්නේ. දැන් මම හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එක තුලින් කවදාවත් අහලා නැති අමුතු දේවල් ටිකක් අහන්න ඇති. ඕගොල්ලන්ගේ දැනුම පොතට ගොඩක් දේවල් එකතු වෙන්න ඇති. මේ වගේ දේවලුත් ලෝකෙ මිනිස්සු කරනවනේ කියලා ඕගොල්ලන්ට හිතෙන්න ඇති. අපි ඉතින් තවත් මේ වගේ රසවත් වීඩියෝස් කිහිපයක් තුලින් අපි ඉදිරියේදී හමු වෙමු. ඕගොල්ලන්ට සුබ දවසක්. මේ වීඩියෝ එකේ ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒවා බලලා පුළුවන් විදියට රිප්ලයි කරන්නම්. ඒ වගේම තමයි ඕගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.